නෑ එල්ලිනෝ අවස්ථාවල ඉන්දියන් ඕෂන් ඩයිපෝල් IOD පොසිටිව් වෙච්ච අවස්ථා තමයි වැඩියම තියෙන්නේ. අපි ගත්තාම IOD පොසිටිව් කියන එකේ වෙනස තේරුම් ගන්න ඕනේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් සහ බටහිරින් තියෙන මුහුදු සාගරයේ ඇතිවන උෂ්ණත්ව වෙනසක්. ඒ කියන්නේ අපි ගත්තොත් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සාගරයේ උෂ්ණත්වය ඉහළ ගියොත් ඒ පැත්ත එතකොට රත් වෙලා අඩු පීඩනයක් හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? අර බටහිර දිශාවෙන් සුළං ධාරාවක් යනවා දිවෙන හරහා ශ්‍රී ලංකාවත් හරහා. එතකොට ඒක ඒ වෙලාව අපි කියන්නේ IOD නෙගටිව් කියලා. IOD පොසිටිව් කිව්වහම වෙන්නේ අපිට බටහිර ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ උෂ්ණත්වය අඩුයි. බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි. එතකොට වෙන්නේ නැගෙනහිර පැත්තේ ඉඳලා බටහිර පැත්තට සුළං ධාරාවක් එනවා. මොකද වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනයට. ඒතර අපි ඔය කියන්නේ නිර්ත දිග මෝසමේදී වෙන්නේ මොකද? නිර්ත දිග පැත්තේ ඉඳලා ඊසාන පැත්තට තමයි සුළං ධාරාවක් යන්නේ. ඒතර IOD පොසිටිව් වුණාම අනිත් පැත්තට සුළඟක් එනවා. එතකොට ඒකයි අපි කියන්නේ IOD පොසිටිව් වුණොත් මේ මොකද්ද නිර්ත දිග මෝසම් කාලෙදී නිර්ත දිග මෝසමේ වැස්ස අඩු කරනවා. නමුත් IOD පොසිටිව් වුණාම ඊසාන දිග මෝසමේ වෙදි වෙන්නේ මොකද? ඊසාන දිගෙන්මයි අපිට සුළං ධාරාවක් එන්නේ. IOD පොසිටිව් වුණාම මේ පැත්තෙන් තවත් ඒක එන්හෑන්ස් කරනවා. එතකොට ඒකට සපෝට් එකක් දෙනවා. එතකොට අපිට සුළඟ ඒ බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා වැඩිපුර ජල වාෂ්ප අරගෙන එනවා දිවයිනට. එතකොට මධ්‍යම කඳුකරේ හැපිලා ඉහළ ගිහිල්ලා වලාකුළු ඇදලා වහිනවා. එතකොට ඒකයි අපි කියන්නේ IOD පොසිටිව් වුණාම ඊසාන දිග මෝසම ඒ වැස්ස වැඩි වෙනවා. ඒ වගේම අන්තර්මෝසම් කාලයේ IOD පොසිටිව් වුණාම අන්තර්මෝසම් කාලයේ දිවයින හරහා සුළඟක් නැහැ හරියටම. ඒක නිශ්චිත දිශාවකින් සුළං හමන්නේ නැහැ. මොකද සංවහන වෙයි තමයි තියෙන්නේ. ඒතර IOD පොසිටිව් වුණාම අපි හරහා අර නිර්ත දිග දිශාවෙන් ඊසාන දිග පැත්තෙන් සුළං ධාරාවල් එනවා. ජල වාෂ්ප අරන් එනවා. එතකොට ඒකත් අර දෙවන අන්තර්මෝසමේ වැස්ස වැඩි කරන්න තරමක් හේතුවක් වෙනවා. ඒතර IOD කියන සංසිද්ධිය IOD පොසිටිව් නෙගටිව් ඒ විදිහට අපේ මේ කාලගුණයත් එක්ක බලපාන්නේ. තවත් ඒ අතරේ තියෙනවා ඉන්දියන් සාගරයේ ඇතිවන කැලමිලි ස්වභාවයන් ලෝකල් සර්කියුලේෂන්ස් ඒවත් බලපානවා.